hello friends. ඉතින් අද යන්න තියෙන ඉතින් කොළඹ ඉඳන් කළුතරට පොඩි ලෝඩ් එකක් අදින්න තියෙනවා යාළුවනේ. ඉතින් අද යන්නේ නිල්හුරතලීගේ. ඉතින් ඕමද ජීවිතේ ඉතින් යාළුවනේ. ඉතින් සැපෙන් ඉන්නවද කියලා ඉතින් අහන ගමන් ඉතින් අපි ඉතින් යන්නේ රූඩ් දෙන්න. පොලිසියෙන් උච්ච දිනේවා. යන කල්ලා. යාළුවනේ බොක්ක. එන මීන අපේ තරහ කරා හපන කුඩු වෙන කොළඹ බස් එක යාළුවනේ. ඉතින් මේ මොකද ජීවිතේ ඉතින් යාළුවනේ මගේ එදා වීඩියෝ කරන views 157ක් ඇවිල්ලා තිබ්බා. subscribers ලත් දැන් වීඩියෝ වල ටික දිගෙනවා මට පොලිසියෙන්. ප්‍රශ්නයක් නෑ යාළුවනේ අපි හිමීට තමයි ගොඩ යන්න කවුරු වුණත්. ඉතින් අද එක පොරොන්දු කරන බස් එක නම් අද හප්ප ගන්න නෑ. ඇත්ත කතාව කිව්වොත්. බස් එක හප්පගෙන බෑ. මොකද කිව්වොත් මගේ අනිත් බස් ඔක්කොම වගේ හැප්පුණා. හැපිලා සමහරව ගරාජ් ඉදින් සමහරව එහෙම තමයි තියෙන්නේ. කල්තර පුරුදු අඩේ මුහුදේ රැල්ල බලන්න. ඔන්න නෙළුම් කුණ නැතාව යාළුවනේ. නෙළුම් කුණ ළඟ තමයි අපි දැන් ඉන්නේ. තෙල් තියනවානේ. බඩු තියනවා තෙල් තියනවා. ඉන්න බය වෙන්න දෙයක් නැහැ. පෑගිල්ලක් තමයි තියෙන්නේ. සෝරි හැප්පුණා. පොඩ්ඩක් හැප්පුණේ හන්දිය පොඩ්ඩ හයියෙන් ගියා ඒකයි ප්‍රශ්නේ. හන්දිය දන්නවනේ මල්ලි. කොළඹ යන බස් තියන්නේ යාළුවනේ. කොළඹ යන ඔක්කොම වාහන කොළඹ නෙළුම් කුණ ඔය රවුම් ගන්න අපි ඉතින් අද යන්න කළුතරට. ඒ ඉස්සර මම මතක අපේ ගෙදරක් තිබුණ එක මාර ඒ බස් දුවන කට්ටිය ගෙදර අපේ ඒ බෝඩිම පොඩි සංකල්. ඉතින් ඔහම තමයි ඉතින් ජීවිතේ. ඉතින් DC ගේම් යාළුවනේ අපි බදුල්ලිගේ ගමන දැක්කවෙන්න නැති බදුල්ලි අප්ඩේට් එක ළඟදීම එනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් බලමු මේ අප්ඩේට් එක ආව කම්ප්ලීට් කරන්න බලනවා. අනිවාර්යෙන්ම ඉතින් අපේ channel එකට subscribe කරලා share කරලා යාළුවන්ට බලන්න help අධිර channel එකත් එක්ක set වෙලා ඉන්න කියලා. ඉතින් අද කියනවා ඔය ඉන්නේ යාළුවනේ ගෙදර තමයි. අපේ අර චාම් හැඩ කර තමයි මේක දෙන්නේ. තේනවන්නේ ඉතින් බාන්නේ. ඒ ඊවගදන කොළ පාට වෙලා තියෙන්නේ. මොකක්ම හරි ප්‍රශ්නයක් කාලවනේ. එතන කොළ පාට වෙලා තියෙන්නේ. ඇයි ඒ? එහෙම තමයි යාළුවනේ ඉතින් පේනවනේ ඉතින් නෙළුම් කුණ තමයි යට තියෙන්නේ. කළුතරට පා ගන්න තියෙනවා. ඉතින් ඒකින්ද හයියෙන් යන්. මන්ද නෙළුම් කුණේම සෙට් වෙනවා මන් දන්න තරමේ. එහෙනම් මට සීරි වෙනවා රෑත් යන යාළුවනේ හවස දැන්. හවස 5:00ට විතර වගේ. ඕල්ට් එක කරමු ඔක්කොටම. යාළුවනේ ඊළඟ වීඩියෝ එක අපි කතරගම නෙමෙයි රත්නපුරේ යන සිරිපාද නගින්න යන. සිරිපාද නැකලා පින්නන්න මෙන්න නෙළුම් පොකුණ අන්න ග්‍රහලෝකාගාරේ තියෙනවා යාළුවේ. ඒ ඉස්සනේ වාහන තියෙනවා පේන්න. මං අනන්තවත් යාළුවනේ ඕන් ඔතනින් ගිහින් තියනවා වැටවල් කඩාගෙන පයින් වෙලාවකට. එහෙම තමයි ඉතින් අද ඩ්‍රයිවර්ලා ඉතින් මුල් කාලේ ඩාගෙන වඩුම් යනවා. ඉතින් අරනේ කියන්න ඕනේ මගේ අනිත් යාළුවෝ ඉතින් අය HM හැලයා ගේමින් YouTube channel එක ඉතින් subscribe කරන්න යාළුවනේ. ඉතින් ඩයල් එක තමයි ඉතින් මගේ හොදම බ්‍රෙස් පේන් ඉතින් දන්නා ඉතින් කොල්ලෝනේ නැද්ද? කොල්ලෝ. එයා පාරවල් දෙක තුනක් තියෙනවා බං කළුතරට යන්න. මට මතක කෝච්චි පාරකුත් තිබ්බා. වැදුනා යාළුවනේ වැදුනා. බෙන්තර පාලමේ දෙපටින් අතමයි මේ කොල්ලන්ගේ. බෙන්තර පාලමෙන් එහා පැත්තේ කොල්ලෝ ටික කමෙන්ට් එකක් දීගෙන යමු subscribe පාරක් දාලා. මේ තියෙන බෙන්තර පාලම වෙන්න ඇති මන් දන්නේ. ගේම් එක හදව කෙනෙක් තමයි දැනගන්න ඕනේ. සෙනික කොටස් යන්නේ. මේ මොහොතේ දෙපැත්තේ මෝතර පාරේ යන්නේ. මාරයිනි මල්ලි. ලෝඩි. එයාන් ඉතින් මං ඊළඟට යනවා අපේ මේ ගේම් එකේ තියෙන අභිලාෂ දැන් 5. යන්න දැක කෝච්චියක් ගියා. කෝච්චි පාර. දැන් ඔක කෝච්චිය ගැන පැයක් විතර යනවා. නිල් හුරතලි. මගේ හුරතලි. යාළුවා මොකද සරුංගල්ලේ මරනවාද මේ සැරේ? අපි නම් ජයටම ගිහින් සරුංගල් ආන්න තමයි රැස්ට් වෙලා ඉන්නේ.
අපේ පැත්තෙන් නම් ටිකක් කුලන් තියනවා. බලන්න ඕනේ යාළුවනේ මේ වීඩියෝ කරපුවම මම ඉතින් සරුන් ගලන්න තමයි යන්නේ. අද ඉදිරි දවසක් ඉඳලා තෙල් ගන්න යන්න බෑ. ගුටි කන්න බෑ මනුස්සයන්ගේ. ඉතින් මොකද වෙන්නේ? යාළුවනේ මම මේ පාර ඇවිල්ලා නැහැ කියන්නේ මගෙන් ඔලිය ඉස්තරහන්න බෑ. මම දන්නේ නැහැ කොහෙද කියලා මේ. දැන් නම් කළුතර වෙන්න තින්නේ. අඩේ අතේ තුවාරයක් බං සංගල්ලලන්නේ. ඔන්න හරි. තව ටිකකින් පොලිස් මම යට වෙනවා. පේනවනේ ඉතින් යාළුවනේ. ප්‍රශ්න තමයි. මං කරලා යමු නේද? ගණන් ගන්න බයික් එක ස්ටාර්ට් කරා. ගණන් ගන්න බෑ යාළුවනේ. ගෝල ප්‍රශ්න තමයි බයික් ස්ටාර්ට් කරන යාළුවනේ වතු ටික වුණු නිල් කැටේ වගේ. දැන් නම් කළුතර තමයි ඉන්නේ. මේ කළුතර පන්සල වෙන්න ඕනේ. ඔව් කළුතර පන්සල තියෙන්නේ යාළුවනේ. කළුතර පන්සලට ආවා. කළුතර බෝධිය. යාළුවනේ අපි කළුතරට මම පුදුමයි මම ලොකේෂන් එකකට ආවම මොකද මම මේ මං කිව්වොත් අම්මට සිරි ඕහෝ බස් එක කෙලින් වුණා බස් එක කෙලින් වුණා බෝධි ඉස්සරම තමයි යාළුවේ ඊයේ බස් එක පල්ලම වරින් තියෙන හදවතට හරි අමාරු එහෙම වෙන්න බෑ මේක ලංකාව හරිම අමාරු යාළුවනි යාළුවා අපි ඉතින් තව thumbnail එකට දාන්න ෆොටෝ එකක් ගහගත්තේ නැහනේ. තව ටිකකින් අපි ගහමු. අන්න ආන්නේ කලතරේ ස්ටෑන්ඩ් ආවා. දැන් නම් ෂෙඩ් ඉන්නේ. මෙතන ඉන්නේ කාර් තියෙන්නේ. ඉස්සරහින් දා. ඔව්. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකම් මේ වීඩියෝ එකෙන් අයින් වෙනවා. එහෙනම් subscribe කරන්න කියන ගමන් එහෙනම් අදට bye. subscribe කරන්න.